පුවත්පත හරහා ඉංග්‍රීසි භාෂාව සංවර්ධනය කරන ප්‍රේක්ෂකයින් අදත් පුලපුලා බලා සිටිනවා මොනවද අලුතෙන් භාෂාවෙන් ලබා ගන්න පුළුවන් දැනුම කියලා. තවදුරටත් අධ්‍යයන කටයුතු කරන්න සූදානම් වන ප්‍රේක්ෂකයින් වෙනුවෙන් අද අපි තෝරාගන්නේ සුවිශේෂී ප්‍රවෘත්තියක්. කෙසේ නමුත් මේක ඛේදජනක ප්‍රවෘත්තියක්. ඔබ දුටුවා පහුගිය දවස්වල මේ අයාපත් කාලගුණයේ තත්ත්වය මත රටේ ස්ථාන කීපයක්ම නායෑමට ලක් වෙනවා. මේ කූට ප්‍රාප්තිය සිද්ධ වෙන්නේ රඹුක්කන ප්‍රදේශයේ. ඔබ දැක්කා සම්පූර්ණ පවුලක් තම නිවසත් එක්කම නායෑමට ගොදුරු වී තිදෙනෙකු මිය ගොස් ගෙදර පියා පමණක් ඉතිරි වෙලා ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ ප්‍රවෘත්තිය අපි අධ්‍යාපනය සඳහා යොදාගත්තත් අපි ඔවුන් වෙනුවෙන් මුලින්ම අපගේ කනගාටුව දුක ප්‍රකාශ කළ යුතුයි. මොකද මේ ප්‍රවෘත්තිය ඒ තරම් සංවේදී, ඒ තරම්ම ඛේදජනක පුවතක්. මේ සිද්ධිය එහෙම නැත්නම් මේ නායෑම රඹුක්කන ප්‍රදේශයේ සිදු වූ වහාම හැමදාමත් පිහිටට එන හමුදා නිලධාරීන් තමයි තමන්ගේ ජීවිතයත් පරදුවට තියලා මේ අය ගලවා ගැනීමට පැමිණෙන්නේ. මුලින්ම මේ ප්‍රවෘත්තිය ඔබ දකින්නේ එම ගලවා ගැනීමේ යෙදෙන හමුදා නිලධාරීන්ගේ පින්තූරයක්. ශ්‍රී ලංකා ආමි පර්සනල් ශ්‍රී ලංකා යුද හමුදාවේ කාර්ය මණ්ඩලය එන්ගේජ් සම්බන්ධ වී සිටිනවා. එන්ගේජ් වෙනවා කියන්නේ සම්බන්ධව සිටිනවා. එන්ගේජ් සම්බන්ධව සිටිනවා in rescue operations ගලවා ගැනීමේ මෙහෙයුම්. rescue operations ගලවා ගැනීමේ මෙහෙයුම්. in the දොඹේගොඩ and මහකලුපහන දොඹේගොඩ and මහකලුපහන mountain range මේ දොඹේගොඩ සහ මහකලුපහන යන කඳු වැටිවල මේ yesterday morning ඊයේ උදෑසන ගලවා ගැනීමේ මෙහෙයුම්. ඒ කිව්වේ rescue operations. rescue කියන්නේ හොඳ වචනයක්, ගලව ගන්නවා, බේර ගන්නවා. rescue operations බේරා ගැනීමේ නැත්නම් ගලවා ගැනීමේ මෙහෙයුම් වල නිරත වී සිටින ආකාරය පෙන්වන බවයි මේ පින්තූරේ කතාව. ප්‍රවෘත්ති ආරම්භ කළොත් 3 die in earth slip. තිදෙනෙකු මරුට නායෑමකින්. earth slip නායනවා. earth slip නායනවා. 3 die තිදෙනෙකු මියයි in earth slip නායෑමකින්. 3 persons පුද්ගලයන් තිදෙනෙකු. 3 persons පුද්ගලයන් තිදෙනෙකු died මිය ගියා. died මිය ගියා. ඛේදජනක ලෙස මිය යාමට ලක් වුණා. and another person තවත් පුද්ගලයෙකු hospitalize රෝහල්ගත කරනවා. ඔබ දන්නවා මේ ක්‍රියාපදය hospitalize රෝහල්ගත කරනවා. another person hospitalize තවත් පුද්ගලයෙකු රෝහල්ගත කළා. following පසුව follow කරනවා කියන්නේ පසුව යනවා. following පසුව and earth slip නායෑමකින් පසුව following and earth slip නායෑමකින් පසුව at උඩගල් දෙනිය in the රඹුක්කන divisional secretariat. උඩගල් දෙනිය රඹුක්කන divisional secretariat කියන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල area ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ප්‍රදේශයේ divisional secretariat area කියන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය. ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ රඹුක්කන මේ සිද්ධිය සිදුවන්නේ in the Kegol district yesterday. ඊයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ in Kegol district yesterday ඊයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මේ සිදුවීම මේ ඛේදජනක සිද්ධිය සිදුවන්නේ. The Kegol disaster management center said. disaster management center කියන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය. disaster කියන්නේ ආපදාව. ආපදාව. disaster management center ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය. එතකොට මේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තමයි මෙසේ ප්‍රකාශ කරන්නේ මේ සිද්ධිය සම්බන්ධව. මේ සිද්ධිය විශ්ලේෂණය කරනකොට අපිට මේක අලුත් අත්දැකීමක් නොවේ. අපි පසුගිය වසර කිහිපයේ දුටුවා ඊටාම ඛේදජනක ලෙස මේ නායෑම් වලට ලක් වෙලා මිනිස්සුන්ගේ ජීවිත නිර්පරාදේ නාස්ති වෙනවා, මිය යනවා. ඉතින් අපි කදුකරේ සිටින පුද්ගලයන්ට එහෙම නැත්නම් ජනතාවට කිව යුතුයි තමන්ගේ ජීවිත, තමන්ගේ අවදානම ගැන නිතර හිතන්න කියලා. මොකද අවදානමෙන් තමන්ගේ ඉඩම කඩම ගේදොර ගැන හිතමින් ජීවත් වීම තුළ ඉඩම් කඩම් ගේදොර නෙමේ පෞල් පිටින් විනාශ වූ අවස්ථා ගණනාවක්
පසුගිය වසර කීපේ අපි දුටුවා. මේ ඉන්ක්ලිමෙන්ට් වෙද එහෙම නැත්නම් අයහපත් කාලගුණ තත්ත්වයේ මත සිදු ආසන්නතම ඛේදජනක සිද්ධිය තමයි මේ. The disease මිය ගිය පුද්ගලයන් මේ EDයේදී තිබුණත් මේ නාමපදයක් disease යනු මිය ගිය පුද්ගලයන්. The disease were identified. මේ මිය ගිය පුද්ගලයන් හඳුනාගත්තා as lesser. as කියන කුඩා වචනේ හරිම වැදගත්. lesser වශයෙන් as වශයෙන් කවුරු වශයෙන්ද? සුරංගිකා ලක්මාලි a 36-year-old mother. සුරංගිකා ලක්මාලි නම් වූ 36 ඇවිරිදි මවක් and her 2 daughters. බලන්න කොච්චර අපරාධයක්ද කියලා. කුඩා දරුවන් 6ක් 4ක් නොදත් දරුවන් දෙදෙනෙකු දියණියන් දෙදෙනෙකු මේ මවගේ එකම දවසේ එකම තැන මෙසේ මිය යාමට ලක් වෙනවා. her 2 daughters දියණියන් දෙදෙනා age 13 and 8 අවුරුදු 13 සහ අවුරුදු 8 වයසති කුඩා දියණියන් දෙදෙනා මව සමගම අවසන් ගමන් යනවා. it is reported වාර්තා වෙනවා. report කියන්නේ වාර්තා කරනවා, වාර්තා වෙනවා. it is reported වාර්තා වුණා that බව මොන බවද? සුදත් මහසිංහ the father. සුදත් මහසිංහ එහෙම නැත්නම් පියා මේ දරුවන්ගේ පියා was also පියත් also කියන්නේ අල්තයන් පියත් admitted to Kegol hospital කෑගල්ල රෝහලට ඇතුළත් කළා. admitted to Kegol hospital කෑගල්ල රෝහලට ඇතුළත් කළා. ශ්‍රී ලංකා සිංහ රෙජිමන්ට් troops ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමන්ට් කියන්නේ රෙජිමේන්තුව සිංහ රෙජිමේන්තුවේ troops භටයන් මේ රෙජිමේන්තුවට අයත් හමුදා භටයන් troops කියන්නේ භටයන් were among අතරේ සිටියා. කවුරු අතරේද? among the first to reach මුලින්ම ළඟා වූ අය අතරේ. first කියන්නේ මුලින්ම, reach කියන්නේ ළඟා වෙනවා. reach ළඟා වෙනවා. මේ හමුදා භටයින් සිටියා among අතරේ. කවුරු අතරේද? among the first to reach මුලින්ම ළඟා වුණු අය අතරේ දොඹේ මඩ කියන ප්‍රදේශයට මේ සිද්ධිය සිදු වූ ස්ථානයට. රඹුක්කන yesterday morning මේ දොඹේගොඩ රඹුක්කන ප්‍රදේශයේ at around 4:30 am 4:00ට විතර. around කියන්නේ විතර. around 4:30 am උදේ පාන්දර 4:00ට විතරයි මේ ළඟාවීම සිද්ධ වුණේ. මේ භටයන් මෙතනට ළඟා වුණේ. a group of 32 army personnel. army නැත්නම් හමුදා කාර්ය මණ්ඩලයෙන් යුත් 30 දෙනෙකුගේ කණ්ඩායමක්. a group කණ්ඩායමක් of 32 army personnel. හමුදා කාර්ය මණ්ඩලයේ 32 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් including ඇතුළත්ව. include වෙනවා කියන්නේ ඇතුළත් වෙනවා. including ඇතුළත්ව 2 officers නිලධාරීන් දෙදෙනෙකු. including 2 officers නිලධාරීන් දෙදෙනෙකු ඇතුළත්ව station නැවතී සිටි, නවත්වා සිටි, නැවතී සිටි. station කියන්නේ නැවතී සිටි in Kegol. කෑගල්ලේ නැවතී සිටි නැත්නම් කෑගල්ල ප්‍රදේශයේ ස්ථානගත කර සිටි. station කියන්නේ ස්ථානගත කර සිටි 32 දෙනෙකුගෙන් යුක්ත මේ හමුදා කාර්ය මණ්ඩලයේ කණ්ඩායමක් rush කියලා කියන්නේ ඉක්මනින් පැමිණෙනවා. rush කියන්නේ කෙනෙකුට යම් තැනකට ඉක්මනින් ගමන් කරනවා, වේගයෙන් ගමන් කරනවා. rush to the scene. scene කියන්නේ සිද්ධිය සිදු වූ ස්ථානය. scene සිද්ධිය සිදු වූ ස්ථානය. rush to the scene මේ සිද්ධිය සිදු වූ ස්ථානයට ඉක්මනින් ගමන් කළා. and began පටන් ගත්තා. begin යන ක්‍රියාපදයේ අතීත කාලයේ began පටන් ගත්තා rescue operations ගලවා ගැනීමේ මෙහෙයුම්. rescue operations ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළා. troops බටපිරිස් managed to යනු මෙතන සුවිශේෂී යෙදුමක්. manage කියන්නේ කළමනාකරණය සම්බන්ධ වචනයක් නෙමෙයි මෙතන. manage to කියන්නේ අමාරුවෙන් අපහසුවෙන් යමක් කරගත්තා, ජයගත්තා කියන අදහස. manage to කියන්නේ අමාරුවෙන් යමක් කරගත්තා. I managed to pass the exam. මම අමාරුවෙන් විභාගයේ පාස් වුණා. we managed to win the match. අපි අමාරුවෙන් තරගය ජයග්‍රහණය කළා. I managed to meet the minister. මම අමාරුවෙන් ඇමතිවරයාව මුණ ගැහුණා. managed to කියන්නේ යමක් අමාරුවෙන් අපහසුවෙන් කරගන්නවා යන අදහසයි. කළමනාකරණය කළා නොවේ. ඒ අනුව troops managed to බටයින් අමාරුවෙන් කරගත්තා. මොකද්ද බටයින් අමාරුවෙන් අපහසුවෙන් කළේ? troops managed to evacuate. troops managed to evacuate කියලා කියන්නේ ඉවත් කරගන්නවා. ඉවත් කරගන්නවා යම් ප්‍රදේශයකින්, විශේෂයෙන් අනතුරුදායක ප්‍රදේශයකින් මිනිසුන් වැනි
ඉවත් කර ගැනීම සිදු කරනකොට ඒකට කියනවා evacuate කියලා. Troops managed to evacuate. බටයින් අමාරුවෙන් ඉවත් කරගත්තා all 4 family members. මේ පවුලේ සමාජිකින් 4 දෙනාම all සියලුම 4 family members මේ පවුලේ සියලුම සමාජිකින් 4 දෙනාම ඉවත් කරගත්තා despite නොතකා. හොඳ නිපාත පදයක් despite නොතකා. despite යන කාරණේ නොතකා. despite නොතකා මොනව නොතකාද? the inclement weather අයාපත් කාල ගුණේ නොතකා. inclement weather අයාපත් කාල ගුණේ නොතකා. the inclement weather අයාපත් කාල ගුණේ නොතකා මේ බටපිරිස් අර 4 දෙනාම ඉවත් කරගත්තා and transported ප්‍රවාහනය කළා. transport ප්‍රවාහනය කරනවා and transported ප්‍රවාහනය කළා them onward to the Rambukkana hospital Rambukkana රෝහලට. ඇත්ත වශයෙන්ම කාලීන ප්‍රවෘත්තියක් ලෙසයි අපි මේ ප්‍රවෘත්තිය යොදාගත්තේ. එක් අතකින් සමාජයේ දැනුවත් කිරීමේ අටියෙන් මේ අයාපත් කාලගුණය තුළ මිනිස් ජීවිත 15ක් 20ක් මේ කෙටි කාලය තුළ මිය ගියා. ඒ කූට ප්‍රාප්තිය තමයි මේ නායෑම රඹුක්කන ප්‍රදේශයේ ඔබ මෙබඳු අයාපත් කාලගුණ තත්ත්වයන් යටතේ ඒ බඳු කාල වකවානුවල තමන්ගේ ඥාතීන්ගේ ආදරණීයන්ගේ ජීවිත ගැන සිතමින් ඉතා පරිස්සමින් වැඩ කටයුතු කරගන්න කියන අවවාදයක් දෙමින් මේ ප්‍රවෘත්තිය තුළ ඔබට ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට යම් පිටුවහලක් ලැබුණා නම් ඒ ගත හැකි උපරිම ප්‍රයෝජනය ගන්නා ලෙස අපි දැනුවත් කරනවා. දිගින් දිගටම රැඳී සිටින්න අපගේ YouTube channel එක ඔස්සේ ඉංග්‍රීසි පුවත්පත් පත්‍ර හරහා ඔබට ඉංග්‍රීසි භාෂාව හැදෑරීමට අවශ්‍ය ප්‍රායෝගික පසුබිම අපි සකස් කරලා දෙනවා.